හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා මේක ඉස්සරහ ඉන්නේ Crypto Hub YouTube channel එකෙන් ගෙන තවත් එක ඊමණි වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා තාමත් අපේ channel එකට එකතු වෙලා නැති කෙනා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා පාතින් කරන notification bell එක ගන්න. ඕල් දාලා තියන්න. ඒතකොට මේ වගේ videos එකක් දාපුවා notification මාර්ගයෙන් මට වීඩියෝ එක වගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ free කරන්න පුළුවන් airdrop එකක් පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකක්ද මේ airdrop එක කියලා. ඉතින් ඔයාලට සම්පූර්ණ විස්තර මේ airdrop එකට අදාළ මෙයාලගේ website එකේ link, ඒ වගේම මෙයාලගේ app එක download කරන්න ඕනේ link ඔක්කොම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට මෙයාලගේ වෙබ්සයිට් එකේ දෙන link එක මේ වීඩියෝ description එකේ මම දාලා තියෙනවා. කලින් ඉතින් ඔයාලට ඒ link එක ක්ලික් කළාට පස්සේ මේ වගේ බල ගන්න පුළුවන් මෙයාලගේ වෙබ්සයිට් එක. ඉතින් මෙයාලගේ වෙබ්සයිට් එක ඔයාලට බලන්න project දවන් කියලා තියෙනවා. ඒ වගේම zone key GDR කියන coin එක තමයි මෙයාලගේ මේ airdrop එකේ අපිට earn කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බල ගන්න පුළුවන් මෙයාලගේ වෙබ්සයිට් එකේ මේ විදිහට යටදී ඔයාලට Google Play Store එකෙන් download කරගන්න පුළුවන්. මේ app එක ඒ වගේම web එකෙන් ඔයාලට download කරගන්න පුළුවන් මේ web app කියන එකෙන්. ඉතින් මේ විදිහට මෙයාලගේ සම්පූර්ණ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ මේ official website එකේ. ඉතින් මේ airdrop එක මම හිතන්නේ ගොඩක් දුරට මේක Indian කෙනෙක් කරන drop එකක් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉරිකැට් එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ story එක ඒ වගේ විස්තර ටික සමයින් ඕනේ. මෙතන මේ ඉරිකැට් එක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන claim මේ වගේම stories voice road map white paper එක වගේ තියෙනවා. ඉතින් ඔයාලට මේලක white paper එක බලා ගන්න පුළුවන්. මේලක road map එක මෙතනදී විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ටික බලන්න. ඉතින් අපි දැන් කතා කරමු මේලගේ app එක කොහොමද download කරන්න කියලා. ඉතින් මම මෙන්න මෙතනදී ක්ලික් කරනවා මෙන්න මේ Google Play කියන එක. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන Google Play එකට එනවා. ඉතින් මෙතනදී මම මෙන්න මේ app එක install කරනවා. ඉතින් මේලගේ මේ app එක පොඩි MB ප්‍රමාණයක් තමයි තියෙන්නේ. MB 10.17ක් වගේ තමයි MB තියෙන්නේ. ඉතින් අපි app එක download කරලා register වෙන්න කොහොමද මේ app එක වැඩ කරන්නේ කොහොමද කියලා ඉස්සරහට බලමු. හරි ඉතින් මෙන්න මේ විදිහට app එක download කරා. මම මෙන්න මේක app එක open කරගන්නවා. ඉතින් app එක open වෙද්දී ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට language එක මුලින්ම select කරගන්න පුළුවන්. select language කියන එකෙන් ඔයාලට මෙතන English, Hindi මේ විදිහට යටට බලා ගන්න පුළුවන් language ගොඩක් තියෙනවා. ඉතින් අපි මෙතනදී English කියන language එක මෙහෙම select කරලා තියෙනවා. ඉතින් මෙතන welcome to zone key GDR join the community participate in daily activities and connect with other කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට account verification කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන create account කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ create account කියන එක මුලින් click කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඒක click කරාට පස්සේ මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් select country කියලා තියෙනවා. ඉතින් India, Bangladesh, other කියලා තියෙනවා. ඔයාලා මෙතන other කියන එක දෙන්න. ඒ කියන්නේ ඔයාලා ඉන්දියාවත් බංග්ලාදේශයත් නෙමෙයි ඉන්න ඔයාලා මෙතන other කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන full legal name කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ identity verification එකක් වයි කරන්නේ. ඒ සමහර කෙරේ ඉදිරියට මේ app එකේ. ඒක නිසා ඔයාලගේ identity එකේ තියෙන නම මෙතෙන්ට දෙන්න, සම්පූර්ණ නමම දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් email address එකක් දෙන්න තියෙනවා. ඒ වගේ invitation code එකක් තියෙනවා. ඉතින් මෙතෙන් invitation code එක දෙන්න ඔයාලට. එතකොට login bonus එකක් හම්බෙනවා. මම ඔයාලට invitation code එක දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන send verification code එකක් තියෙනවා. ඉතින් email verification එක මේ click කරාට පස්සේ ඔයාගේ email එකට ඔයා මෙතන දෙන email එකට verification code එකක් එන එක මෙතෙන්ට දෙන්න ඕනේ. දීලා මෙන්න මෙතන create account and මෙතන create account කියන උඩ click කරගන්න ඕනේ. ඒ click කරාට පස්සේ ඔයාට account එක create නැති අපි බලමු මෙතන විස්තර ටික fill කරගෙන. හරි ඉතින් මම ඉතින් මගේ ඔක්කොම විස්තර ටික fill කරගෙන මෙතනදී send verification code කියන click කරලා ඊට පස්සේ verification code එක මගේ email එකට ගියා කියන අපි email එකට ගිහිල්ලා බලමු. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට verify කියලා ඉල්ලලා තියෙනවා zone key GDR කියන එක. මෙතන අපි click කරලා පස්සේ මේ විදිහට verification code එක අපිට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ code එක අපි copy කරගමු. copy කරගෙන අපි යමු අතෙන්ට. හරි ඉතින් මෙන්න මේ විදිහට මම verification code එක අරගෙනවා. මෙතන create account කියනකොට මම මේ විදිහට click කරනවා. ඒක බලමු. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට identity secure කියලා ඉල්ලලා තියෙනවා. important save you recovery code is you only backup කියලා තියෙනවා. කියනවා මේ account එකේ ආයි backup කරගන්න ඕනොත් මෙන්න මේ code එක ඕනේ. ඉතින් මෙතන copy clipboard කියන එක click කරලා මෙතන මේ code එක copy කරගෙන save කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට එතන allow දුන්නාට පස්සේ ඔයාලට එනවා ඔයාගේ location allow දෙන්න. location allow දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට එනවා. ඉතින් ඔයාලා repo code එක දාලා මෙන්න මේ විදිහට මේ SKC කියන token වලට
ලක්ෂ 2ක වගේ ප්‍රමාණයක් කම්මයි තියෙයි. ලක්ෂ 2ක වැලියු එක මෙතන ඩොලර් 20ක් කියලා පෙන්නනවා. ඉතින් දැන් අපි බලමු මෙතන කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට මේක පොඩි කරමු map එක. ඉතින් මේ විදිහට පොඩි කරලා ස්වාඩ් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ app එකේ දැනට මම හිතන්නේ මේ වැඩ කරන users ලා කියන්නේ මේ app එක use වෙන තැන් වල තමයි මේ කොඩියක් වැටලා තියෙන්නේ. ඉතින් ලංකාවේ බොහොම පොඩි ප්‍රමාණයක් එක තැනක විතර වැටලා තියෙන්නේ කොඩියක්. ඉතින් මේකදී අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මෙතන වට හොනා කියලා එකක් තියෙනවා. මේ හොනා කියන එකට යමු අපි බලන්න. ඉතින් ඒක නෑ. අපි මෙතනදී බලමු කොහොමද මේ app එක වැඩ ගන්න ගියා. ඉතින් මෙතන personal කියන එකට ගියාට ඔයාගේ account එකේ විස්තර ටික මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතෙන්දී back කරමු. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් temple කියලා තියෙනවා. මෙන්න මේ temple කියන එක උඩ අපි click කරමු. ඉතින් මෙතනදී ඔයාලට බලන්න ligator lamp කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරමු බලන්න. ඉතින් හරි. මෙතන lamp it successfully කියලා මේ විදිහට 5000ක් KYC has been added to SKC has been added you SKC balance කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ lamp එක අපි මෙතන පත්තු කරනකොට අපිට මේ SKC කියන coin හම්බෙනවා. ඉතින් හැමදාම මෙතන ඔයාලට time එකක් ඇති. ඔය මේ අද මේ මම දැන් මේක කරේ රෑ 7:48ට. ඉතින් මේ time එකට පැවිසි 4කට පස්සේ ඇවිල්ලා ඔයාලා මෙතනදී මේ ලාම්පුව පත්තු කරන්න ඕනේ. ඒකෙන් තමයි ඔයාලට coin earn කරගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට බලා ගන්න ඕනේ මෙතනදී ඔන්න ඇඩ් වෙලා තියෙන coin 5000ක්. ඉතින් coin 50000 වැලියු එක ඩොලර් 5ක් වගේ තමයි මෙතනදී වෙන්නන්නේ. ඉතින් මෙතනදී අපි ආයෙ බලමු කොහොමද earn කරන්න කියලා. ඉතින් මෙතන share කියන එකට යමු අපි. මෙන්න මේ share කියන එකට. ඉතින් share කියන එකට ගියාට පස්සේ මේ විතර බලන්න you miss Bitcoin 10 years ago you going to miss out. which is ඉතින් free. ඉතින් ඔයාලා මේ බලා ගන්න පුළුවන් welcome reward එක new members ලාට. ඉතින් මෙතෙන්දී ඔයාලා බලා ගන්න පුළුවන් ඔයා කරන එක refer කෙනෙක්ට ඔයාලා coin 50000ක් හම්බ වෙනවා. ඉතින් මෙතන share it කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක share කරන්න. ඉතින් මෙන්න මේ විදිහට share කරන්න ඔයා කැමති එකකට. ඉතින් share reward එක ඔන්න share කියන එක ක්ලික් කරාට විතරක් ඔයාලට coin 50000ක් ඇඩ් වෙනවා. මම දැන් share කරේ නැහැ. මේ share කියන එක ක්ලික් කරා විතරයි. ඉතින් ඔන්න coin 50000ක් ඇඩ් වුණා. ඉතින් ඒක ක්ලික් කරමු. අපි මෙහාට බෑක් වෙමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මෙතනදී coin 30000ක සමාන ලක්ෂ 3ක ප්‍රමාණයක් මගේ balance එකේ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ වැඩ කරගෙන යන්නේ. ඉතින් ඔයාලා daily වැඩ කරන්න තියෙන්නේ මෙන්න මේ temple කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ lamp එක පත්තු කරලා. ඉතින් ඒ විදිහට තමයි මේ platform එකේ වැඩ කරගෙන යන්නේ. ඉතින් අපි ඉදිරියට මේ platform එක ගැන මම ඔයාලට වීඩියෝ අරගෙන යනවා කොහොමද මේ airdrop එක වැඩි වෙන්නේ කියලා. ඉතින් අපි කොහොමද මේ airdrop එක earn කරන්නේ තව වැඩි පුරා ඒ වගේ දේවල්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මෙච්චර තමයි මේ app එක ගැන ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඔය විස්තර ඔක්කොම ඔයාලට මේ app එක download කරගන්න ඕනේ ඒවා. ඒ විස්තර link ටික ඒ වගේම මගේ Telegram channel වල link ඔක්කොම ඔයාලට දාලා තියන්නම් මේ වීඩියෝ එකේ description එකේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔය channel එක subscribe කරන්න තියෙන නම් channel එක subscribe කරලා තියන්න. මොකද මේ වගේ videos වල දිගටම ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් නැවත මේ වගේ මනි වීඩියෝ එකකින් කමෙන්ට් කරු. අතට ගිහින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.